ලී කෙලි නැටුම ඉදිරිපත් කිරීම දුලෙස ආයතනය මගින්. ලී කෙලි කවි. ලී කෙලි නැටුම ලංකාවේ ප්‍රචලිත දේශීය ජනනාට්‍යමය අංගයකි. නාටකයෙන් ලී කූරු එකිනෙක ගැටීමෙන් හිත්මය නංවා රටාමවයි. මෙය අලුත් අවුරුදු සහ පෙරහැරවලදී විශේෂයෙන් දක්නට ලැබේ. ලී කෙලිවල ඉතිහාසය සහ පසුබිම. ආරම්භය. මෙම ක්‍රීඩාව පැරණි සටන් කලාවන් සහ චාරිත්‍ර වාරිත්‍ර පදනම් කරගෙන නිර්මාණය වී ඇති අතර එය පසුව විනෝදාස්වාදය හා ප්‍රජා උත්සව සඳහා යොදා ගන්නා ලදී. ක්‍රීඩා කරන අවස්ථා විශේෂයෙන්ම සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේදී සහ පෙරහැර වැනි සංස්කෘතික උත්සවවලදී මෙය බහුලව දක්නට ලැබේ. ක්‍රීඩා කරන ආකාරය. සහභාගීත්වය. සාමාන්‍යයෙන් ළමුන් 6 දෙනෙකුකින් යුත් කණ්ඩායම් දෙකක් 12 දෙනෙකු හෝ ඊට වැඩි පිරිසක් මෙම නැටුමට සහභාගී වේ. ලී කූරු. එක් නර්තන ශිල්පියෙකු හෝ ක්‍රීඩකයෙකු සතුව ලී කූරු දෙකක් බැගින් ඇත. ලී කෙලි කවි. මෙම ක්‍රීඩාවේදී එකිනෙකා පොළු අතටගෙන ගායනා කරන කවි ලී කෙලි කවි හෝ ලී කෙලි ගී ලෙස හැඳින්වේ. මෙහිදී එක් පඳුරින් ලී සායක් කපාගෙන යනුවෙන් පටන් ගන්නා කවිය ඉතා ප්‍රසිද්ධය. නර්තන විශේෂත්වය. රිද්මයට හා අත්පොලසන් නාදයට අනුව ලී කූරු එකිනෙක ගැටීමෙන් නැගෙන හඬ මෙම නැටුමට අමුතුම අලංකාරයක් සහ ජවයක් එක් කරයි. මෙය ප්‍රධාන වශයෙන් ශාරීරික ඉරියව්වල නම්‍යශීලී බව, වේගය මෙන්ම කණ්ඩායම් හැඟීම සහ රිද්මයානුකූල සම්බන්ධීකරණය මනාව පෙන්වන අංගයකි. මෙදුම් තනිතිතට අනුව ලී කෙලි කවි ගායනා කරමු. එක පඳුරින් ලී සායක් කපාගෙන එක උස ඇති සදී නික්තෝරාගෙන ගුරුන් අතට දී අවසර අරගෙන අපිත් කෙලෙමු ලී දෙපිල බෙදීගෙන අපිත් කෙලෙමු ලී දෙපිල බෙදීගෙන අහසේ දෙවියන් රැස්ව සිටින්නයි පොළවේ දෙවියන් බිම් පැඳ ගන්නයි සතර වරම් දෙවි පලා සිටින්නයි අදලි කෙලියෙන් අප දිනවන්නයි අදලි කෙලියෙන් අප දිනවන්නයි. දැන් මහතනිතිතට අනුව ලී කෙලි කවි ගායනා කරමු. එක පාඳුරින් ලී සායක් කපාගෙන එක උස ඇති සදිනෙක් තෝරාගෙන ගුරුන් අතට දී අවසර අරගෙන අපිත් කෙලිමු ලී දෙපිල බෙදීගෙන අහසේ දෙවියන් රැස්ව සිටින්නයි පොළවේ දෙවියන් බිම් බැඳ ගන්නයි සතර වරම් දෙවි බලා සිටින්නයි අදලි කෙලියට